guys. Well, ada බොහොම සාදරයෙන් පිළිගන්නවා gaming demo YouTube channel එක. ඉතින් අද අපි play කරන්න යන්නේ Internet කියන game එක. මේක වගේ ඇත්තටම zombie game එකක්. zombie game එකේ දුවන scene එකක් තමයි තියෙන්නේ. මේකේ කතාව පැත්තට ගත්තොත් zombies විතර පැතිරිලා ඒක මුල් වගේ ව්‍යාප්ත කරලා යන්නේ හෙලිකොප්ටර් එකේ මුල් වගේ කණ්ඩායමේ පිටසක් උදේ යන්නේ හෙලිකොප්ටර් එක කඩන්න හිටියා. චොපර් එක කඩන්න හිටියා. ඒකේ පිටින් බේරෙන් දැන් කතාවක් තමයි තියෙන්නේ. ඉතින් මේක විදිහට යන්නෝනේ ඒක තමයි මේකේ චැලෙන්ජ් එක. මෙන්න මේ play now කියන බටන් එක දීලා ඔයාලට කණු ගන්න වැඩි වෙන්නේ මෙන්න මේ එක එක මිෂන්ස් අන්ලොක් වෙනවා. एक मिशन अनलॉक करना मैंने में पढ़ने की थी ने क्लासिक के ने के लिए थी वैसे में जरूरत क्या अंदर देने की थी ने वैसे के ने की थी वैसे में खिलता अंदर और एक में फ्लैश लाइट के में के रहा फ्लैश लाइट के बनाव के लिए सीन का टमाटर ने एक मंथ पे गेम की इंस्टॉल करता है ने एक बार उनसे बाहर निकले हुए मैं प्ले ने बटन ने डीला ඉතින් මම අපි දුර ගානට මෙන්න මේව වැඩි වෙලා අපිට අවශ්‍ය කොයින් ටික ඇවිල්ලා අපේ ඊළඟ ලෙවල් එකට යනවා. ලෙවල් 10 තමයි අර වෙලි සොම්බේ මාර්ග ගානට කොයින් හම්බ වෙන මිෂන් එක අන්ලොක් වෙන්නේ. ඉතින් අපි වෙන්නේ නෙක්ස්ට් දීලා ඊට පස්සේ ඔයාලට පෙන්නනවා මෙන්න මෙහෙම ඔප්ෂන්ස් හතරක් ගන්න එකක් තියෙන එකක් පෙන්නනවා, රනින් එකක් පෙන්නනවා, තව බුලට් තියෙන එකක් පෙන්නනවා. අය මේ more characters කියන එකක් පෙන්නනවා, high dog කියන එකක් පෙන්නනවා. ඉතින් මම මේවා වලට රුපියල් 100ක් වගේ දීලා ගන්න පුළුවන්. ඉතින් මේ ගන්න එක තියෙන එක රුපියල් 100ක් දීලා මම දැන් ගන්නවා. ඊට පස්සේ මේ රන් එක දුන්නම ඔයාලා මීටර 1500ක් ගිහිල්ලා එතන ඉඳන් තමයි ඔයාලට යන්න දෙන්නේ. මේ මුලින්ම දුවන්න දෙන්නේ නැහැ. ඉතින් මේ බුලට් එක දුන්නම සාමාන්‍යයෙන් අපේ පිස්තෝල් එකකට හම්බෙන්නේ බුලට් 5ක් හෝ 7ක් නේ. මෙන්න මේ බුලට් කියන එක දුන්නම ඒකේ දෙගුණයක් කරලා හම්බ වෙනවා 12ක්. shotgun එකට 6ක් වගේ හම්බ වෙන හින්දා shotgun එකට 12ක් විතර හම්බ වෙනවා. ඉතින් මම මේකේ shotgun ඔයාලට coin දෙක ගන්න පුළුවන්. මේ armor එකට ගියපුවම ඔයාලට මේ බලා ගන්න පුළුවන් clinic card එකකින් coin දෙක ගන්න පුළුවන්. නිකන් normal coin දෙක ගන්න පුළුවන්. weapons එකට ගියහම මේ මෙන්න මෙහෙම එක එක weapon තියෙනවා. රුපියල් 1000 තියෙනවා. chainsaw එක shotgun එකක් තියෙනවා. ඉතින් මේ රේල් මණි වලට ගන්න තියෙනවා. ඉතින් මේ සමහර ගන්න නම් අන්ලොක් වෙනවා. මේ තමන් ලෙවල් එකට යන්නේ මම shotgun එක මට ඉතරගෙන මෙතන තියෙන ඔක්කොම ගන්න අන්ලොක් කරනවා. ඊට කලින් ගන්න ඕන නම් තමයි මට ඉතින් ගන්න ඕනේ. ඉතින් මම දැන් ගන්න එක දාගත්තා. මෙන්න මේ ඩොග් එක දාගත්තම අපිට ඩොග් කෙනෙක් හම්බ වෙනවා. ඉතින් මේ චෙස්ට් තියෙන්නේ අnder වල තමයි ගන්න තියෙන්නේ. අපේ කර්නල් බුලට් ඉවරනවා. මෝ කර්නල් විසිරනවා. ඊට මේ චෙස්ට් එකට තියෙන ගන්න චෙස්ට් එක ළඟට ගියාම මොන හරි ආයුධයක් මුස්සන්න එකක් හම්බ වෙනවා. ඉතින් මම මේකේ ග්‍රැනයිට් එකම ගොඩ දේවල් තියෙනවා. සුපිරි ග්‍රැෆික් ඔප්ෂන් එකක් තියෙනවා. අපි එහෙනම් ගේම් එක ප්ලේ කරලා බලන්න. ඉතින් මම දැන් මේ ගන්න එකයි මෙතන තියෙන more characters කියන එක මේව කරා. ඒ වගේම මම පාරක් පෙන්නන්නේ ඕන හින්දා ඩොග් එක අන්ලොක් කරන්න බුලට් ඩෙග්‍රේඩ් බුලට් එකක් දාන්න. හරි guys අපි යන්නේ නම් ගේම් එකට. කොහොම මම මේ මීටර 1500ක් යන එක දැම්මේ නැත්නම් උඹලට මොකද යන ආසල් එක දෙන්නන්න බැරි. මොකද ප්ලේ කියන එක ක්ලික් කරා. බොම්බන්ට යනවා. චොපර් වෙනකට චොපර් එකකින් මේ වැටෙන සීන් එකක් පෙන්නනවා. ඕම් අපිට ගන්න එක හම්බෙලා තියෙන අර ගන්න. ඔය චෙස්ට් කියන එක දැම්මම හැම ටිස්සර් වගේ ඔය වගේ චෙස්ට් එකක් හම්බ වෙනවා. එකකින් තියෙනවා බුලට්. එකකින් අලුත් ගන්න එක හම්බ වෙනවා. ඉතින් මම මේ ගන් ටිකම ඕපන් කරගෙන නැති හින්දා මනේ දීලා තරම් නැති හින්දා වටේ හම්බෙන්නේ මේ කස්ටමර්ලට තමයි. අම්මට යකෝ මම බිවරම්ම මම ගියේ මේ වැඩිම ගිහලා තියෙන මීටර් 2200ක් ගයිස්. ඒ වුණාට මේ පාර කෑවා කමන්නේ. මේ තව එකක් යම් බලන්න. ඕන් දෙක හරි ගයිස්. මේක අල්ලුණා මේක අල්ලුණා. මොකද නම් අපි දැන් ලෙවල් 2කට ගියා. චේන්සෝ එක අපිට හම්බුණා. දැක්කද ගයිස් එක අල්ලුක් වෙනවා ලෙවල් 2 තුන විතර යන්නේ. දැන් චේන්සෝ එකක් දෙන්න ඒක දීලා අපි දැන් යන්නේ. ආයෙත් බන්ද ඒවා බය නෑ යකෝ වනේ. ඉතින් ගයිස් ඔයාලට වෙන මෙතන ඉන්න සම්බුලම සුපිරි ග්‍රැෆික්ස් සිස්ටම් එකක් තියෙනවා මේකේ. මට හිතෙන්නේ මේ සිස්ටම් එකේ චේන්ජ් කරලා හම්බ වෙයි වගේ.
මං කියවා කපරව කොටනවා දැනගනි ගස් කපනවා වගේ කපන්නේ ඉතින්. මේක හරියට කැපුන්නේ නැහැ ගයිස් දැනගන්න බා මෙන්න මෙතන මොනවද තියෙන්නේ. ඔන්න ඔය වගේ තැන ගන්න තියෙනවා ගයිස් ඔය. මේ ගස්සේ තැන වගේ තියෙනවා දෙන්නේ. මේ ගයිස් මේ සොම්බින්ගේ ළඟින් යන්න බා මෙන්න මෙතන. අම්මා සිරාමේ ගහමුණා සුපිරි. යම්මක් මේ බොක්ස් එකේ මොනවද ඇති? මේක මගේ ඉවරුණා මං කාටවත් අහුන්නේ නෑනේ. තෙල් තියෙන ලීටර් 6ක් දැන් ලීටර් 5යි. මේ ටිකම කපාගෙන යන්න ගයිස් ඉදා. මොන් ගයිස් එක තෙල් ඉවරුණා ආය අර බොක්ස් එක දාවට කියලා අලුත් එකක් ගත්තා දැන් මම මීටර් 1200ක් විතර ගිහලා තියෙනවා. දැන් තව යන්න පුළුවන් කියලා බලමු. මෙන්න මේ වගේ තැන තමයි ගයිස් ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. සොම්බි ඉන්නවා පේන්නේ නැහැ. මම ඔය ගන්නට තියෙන බුලට් පරිස්සම් කරගන්න ඔය වගේ තැන ගයිස් නැත්නම් අපිට කන්න තමයි. ඉතින් ගයිස් මම මේ වෙනකම් මේ කීම දාගෙන වැඩිම දාලා තියෙන 3000 දාලා බන්දර. يعني මම කලින් කීම දාගත්තා. ඉතින් ගයිස් ඔයාලා මේක ස්ටේ කරලා බලන්න එච්චර නොපෙන් බී ගන්න තියෙන්නේ. එහෙනම් අදට වැඩි ඉවරයි. එහෙනම් අපි ගියා.